Yo, hi guys, welcome back to our YouTube channel. Right, ඉතින් විරේදු නම්බර් 3 ඔයගලන්ට දෙන්න යන්නේ. අපි දකිනවා මේ වියලි කලාපේ ඉන්නවා අපේ ආදරණීය සහෝදරයෝ ජීවීන්. ඉතින් එයාලා ලව් කරනවා, එයාලා සමහරක් කලාවට ලව් කරලා කෙලව ගන්නවා. ආදරය කියන එකේ හරි තේරුමවත් එයාලා දන්නේ නැතුව තමයි ආදරය කරන්නේ. ඉතින් එයාලට වදින්න, එයාලා වෙනුවෙන් අපි කියන්න යනවා කොට පොඩ්ඩා විරුදු නම්බර් 3. ඉතින් මතක් කරනවා මේ වීඩියෝ එක බලන්න කරලා like කරලා comment කරලා channel එක subscribe කරලා දෙන්න. ඒ වගේම තමයි විරුදු අහනවා නම් අනිවාර්යෙන්ම headset දෙක කනේ ගහගෙන අහපල්ලා. එතකොට උඹලට පුළුවන් හොඳ experience එකක් හොඳට පැහැදිලිව වචන උච්චාරණය කරන එක ඇහෙනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ජය වේවා. සුදු අම්මියා සුදු අප්පියා මුංගේ කටේ ගොන් වදන් බොළඳ වියේ ලව් කරනවා පොඩි බට්ටියෝ ලොකු කරන් කරාබුවක් කන්නට විදලා කොල්ලා එන හැටි බලන් වියලි දෝනි hina වෙන්නවා පිලිහුඩු වගේ ඇස් ගසන් වියලි දෝනි hina වෙන්නවා පොඩි දෝනිගේ ඇස් ගසන් ගාලු පැත්තේ කෙල්ලෝ අම්මෝ බයලු එක දෙක රන් කරනවා දැන් මුන් ඇටිලු වියලි කලාපයේ ඉන්නා වැඳිරියලු කොල්ලොන් හට මරිසි පෙන්වයි හරි අයුරු කොල්ලොන් හට මරිසි පෙන්වයි බොරු අයුරු මෙන්න මේ වියලි කලාපේ ඉන්න ජීවීන් ඊට පස්සේ ස්ටේටස් වල රඟනවා සෑහෙන්න ෆොටෝස් දානවා පැය ගණන් කෝල් වල ඉන්නේ ඔපවා දානවා අනේ මගේ රත්තරන් අනේ මගේ හෙලිකුට්ටම් මැනිකේ කියලා එතන මුන් හැමිනෙන්න යනවා ස්ටේටස් ඔස්තාර්ලා රඟනවා මුන් හැමදා දෝනියෙක් කෝල් එකේ පැය ගානක් වෙලිලා නිර්වතුරු ඡායාවන් ෆෝන් එකෙන් යවලා ලීකුනොත් අපි දන්නේ ගොන් වැස්සියෝ උඹලා ලීකුනොත් අපි දන්නේ ගොන් වැස්සියෝ උඹලා ඕම තමයි වියලි කලාපයෝ ජීවියෝ ඉන්නේ බහුතරයක් ලව් කරන්නේ ගොන් ලෙසමයි යන්නේ හරි කාලෙදි මුන් කරපුවා මුන්ටම පල දෙන්නේ ආදරේ හරි තේරුමවත් මුන් නෑ අනේ දන්නේ ආදරේ හරි තේරුමවත් මුන් නෑ අනේ දන්නේ වීඩියෝ එක බැලුවා නම් like කරලා comment කරලා share කරලා subscribe පාරක් දෙන්න. මේ වගේ වියලි කලාපේ ජීවීන් ඔයාලට ඉන්නවා නම් එයාලටත් වීඩියෝ එක ෂෙයා කරගෙන යන්න. අපි තවත් විරුද්ධවකින් හම්බෙමු. හැමෝටම ජය වේවා.